ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සුබ පැතු. ඉතින් ඔබට කොහොමද? මං හිතනවා ඔබ සතුටින් හොඳින් ඉන්නවා කියලා. ඒත් කවුරු හරි කියනවද කිසිම ප්‍රීතියක් නැහැ, තියෙන්නෙම ගැටලු අරගල විතරයි කියලා? සමහර විට කියනවා ඇති මම යාත්නා කරමින් උත්සාහ කරමින් සිටිනවා. කෝ කිසිවක් උනේ නෑනේ. මට දැන් තියෙන තත්වය ගැන බලනකොට සතුටක් හිතන්න විදිහක් ඇත්තෙම නෑ. ඔබ මෙහෙම කියනවා විය යුතුයි. හැබැයි අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. අපි අපේ තත්වය දෙස විතරයි නම් බලන්නේ. බොහෝ විට අපි ශෝකයෙන් තමයි ඉන්නේ. මොකද දැන් පවතින තත්වය සමහර විට ගැටලුකාරී තත්වයක් වෙන්න පුළුවන්. නමුත් ඔබට මේ වෙලාවේ අපේ යහපත සඳහා සිටින යේසුස් වහන්සේ දෙස බලන්න පුළුවන් නම් මේ ගැටලුව මගහැරවා ගන්න පුළුවන්. දැන් පවතින තත්වය නෙමෙයි, අපිට සිටින ජීවමාන යේසුස් වහන්සේ දෙසයි අපි බලන්න ඕනේ. අපිට ආදරය කරන එකම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ විතරයි. උන්වහන්සේට ඕනෙත් අපිව සතුටින් සිටින්නට. යේසුස් වහන්සේ දැන් පවසන දේ බලන්න. ගීතාවලිය 37:4. ස්වාමීන් වහන්සේ තුලින් ප්‍රීතිවන්න. එවිට ඔහු ඔබේ හදවතේ ආශාවන් ඔබට ලබා දෙනු ඇත. මේක තමයි මෙහි තේරුම. ඔබේ හදවතේ ආශාවන් කිහිපයක් තියෙන්න පුළුවන්. ඔබේ පවුල තුල තියෙනා වූ ගැටලුවක් निराකරණය කරගන්න හරි, රැකියාවේ මොන හරි ගැටලුවක් හරි, එසේත් නැත්නම් ඔබේ දේව සේවය තුල සිදුවිය යුතු කරුණක් පිළිබඳව. ඉතින් මේ සියලු කාරණා ජයග්‍රාහී විය යුතුයි. එවැනි ආශාවක් ඔබටත් පවතිනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ හිතන්නේ මේ කිසිවක් හොඳ ආකාරයෙන් වෙනස් නොවනවා කියලාද? සමිදානන් වහන්සේ මෙසේ වදාරනසේක. ඔබේ හදවතේ ආශාවන් උන්වහන්සේට දෙන්න. මගේ පුතේ, මගේ දුවේ, මම ඔබේ හදවතේ ආශාවන් ඔබට දෙන්නෙමි. නමුත් ඔබ එක දෙයක් කළ යුතුයි. ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිවන්න. ඔබ යේසුස් වහන්සේ තුල ප්‍රීති විය යුතුයි. එවිට පමණයි මේ සියලු දේ ඉටු වෙන්නේ. මෙසේ නොකර ඔබ දුකින් සිටිනවා නම් අපේ ස්වාමියෝ යේසුස් වහන්සේ ඔබ සමග සිටීමෙන් කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ ඔබ නිරන්තරයෙන් සතුටින් සිටිය යුතුයි. ඔබ ඇත්තටම සතුටින් සිටින විට තමයි ඔබේ ඇදහිල්ල ප්‍රකාශ වෙන්නේ. කවුරු හරි සමහර විට අහන්න පුළුවන් ඔබේ නිවසේ බොහෝ ගැටලු තියෙනවා, අවශ්‍යතා තියෙනවා, දුෂ්කරතා තියෙනවා. නමුත් ඔබ සතුටින් ඉන්නේ කොහොමද? ඔබේ උත්තරේ විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා සමග සිටිනවා. උන්වහන්සේ මේ සියල්ල දන්නවා. උන්වහන්සේ මේ සියල්ල වෙනස් කරනවා. මෙසේ ඔබේ ඇදහිල්ල ප්‍රකාශ කිරීම ඔබේ ප්‍රීතියයි. ඇත්තෙන්ම මෙසේ කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල තියෙන කෙනෙකුට පමණයි. එසේ නැත්නම් අධෛර්යමත් වී ඉන්න අයගේ මුහුණ දැක්කහම කියන්න පුළුවන්. ඒ ඊට දුක්බරයි. ඉතින් එවන් අයට ඇදහිල්ලක් නැති බව පැහැදිලිවම පේනවා. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයක් නැති අයට උන්වහන්සේට උදව් කළ නොහැකි. අවිශ්වාසය දෙවියන් වහන්සේ සහ අප අතර ගැටුමක් ඇති කරන. මේ වෙන්වීම නිසා සාතන්ට ලේසියෙන් මේ මනුස්සයාට ගැටලු පමුණවන්න පුළුවන්. ඒකෙන් තියෙන ගැටලුව තවත් වැඩි වෙනවා. දැන් අපිට පොරොන්දුවක් තියෙනවා. යේසුස් වහන්සේ තුල සතුටු වෙන අයට ඔහුගේ හදවතේ ආශාවන් උන්වහන්සේ ලබා දෙන බවට. ඔබ වහන්සේට ප්‍රශංසා කරමි. ඔබ මා සමග සිටින මහත් වරප්‍රසාදයක්. ඔබ මා වෙනුවෙන් මියගොස් නැවත නැගිට නිසා මා දැන් පාපයේ වහල්කාරයෙක් නෙවෙයි. දැන් මාගේ උපකාරය යේසුස් වහන්සේ. ඔබ සතුටින් සිටින විට ඔබ උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය වැඩි කරගන්නවා. මම අඬ දුක් විවි කාලය නාස්ති කරන්නේ නැහැ. යේසුස් වහන්සේ තුල සතුටු වෙනවා. උන්වහන්සේට නිතරම කියන්න, යේසුස් වහන්සේ මම ඔබ වහන්සේ තුල ප්‍රීති වෙමි. මම මේ බොහෝ වාරයක් පවසා තිබෙනවා. ඔබට ප්‍රශංසා වේවා. ඔබ මා සතුටින් තබා තිබෙන නිසා ඔබට ප්‍රශංසා වේවා. මම මෙසේ පවසමින් ස්වාමින් වහන්සේට නිතරම ප්‍රශංසා කරන. ඔබත් ප්‍රශංසා කිරීමට උත්සාහ කරන්න. ආශ්චර්යයක් සිදු වෙනවාම තමයි. ඉතින් අපි දැන් යාඥා කරමු. ඔබේ ඇස් වසා, යේසුනි, මම ඔබ වහන්සේ තුල ප්‍රීති වෙමි. ඔබ මා සමග සිටින නිසා, මට මඟ පෙන්වන නිසා, එය මට ඊටා විශාල ප්‍රීතියක්. ඔබ මගේ හදවතේ සියලු ආශාවන් ඉටු කරන නිසා, ඒ තුලින් මා දකින්ට යන්නා වූ හාස්කම් නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මම ඔබ වහන්සේව විශ්වාස කරනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්.